අපේ රටේ අතීතයේ හිටපු වෛද්‍යවරු කොහේ හරි ප්‍රතිකාර පිණිස බැහැරව යනකොට ඖෂධ ගබඩා කරලා අරගෙන යන්න, එහෙම නැත්නම් ඖෂධ පරිස්සමෙන් අරගෙන යන්න භාවිතා කරපු උපකරණයට අපි කියනවා බෙහෙත් හෙප්පුව කියලා. මේ බෙහෙත් හෙප්පු විවිධ දේවල් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ලී වලින් මේ බෙහෙත් හෙප්පුව නිෂ්පාදනය කරලා තියෙනවා. මම අරගෙන ආව පෙන්නන්න එහෙම ලී වලින් හදපු බෙහෙත් හෙප්පුවක්. මේක මගේ සීයාගේ බෙහෙත් හෙප්පුවක්. සීයාටත් වඩා මේ බෙහෙත් හෙප්පුවේ අතීතයේ දීර්ඝයි. එතකොට සීයාගේ තාත්තා ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරලා තිනවා. මේ වෙන විට මේ බෙහෙත් හෙප්පුව භාවිතා කරන්න නුසුදුසු මට්ටමට පත් වෙලා තියෙනවා. මගේ අතේ ප්‍රමාණය මගේ මූණ ප්‍රමාණයක් ඔයාලට මැනගන්න පුළුවන්. මේක පොඩි බෙහෙත් හෙප්පුවක් කොටස් 6කට බෙදලා ගෙන් කරලා තියෙනවා මේ බෙහෙත් හෙප්පුව. මේකට ලයිට් එකක් කවුරු හරි ගහලා බලනවා නම් මෙන්න මේ හරහට තියෙන මේ ලී කෑලි වල විනිවිද පෙනීමේ ගතියක්. එහෙම නැත්නම් මේවා හරහා ආලෝකය ගමන් කරනවා මෙන් ගතියක් අපිට බලා ගන්න පුළුවන්. මේකට බෙහෙත් වර්ග 6ක් වෛද්‍යවරයෙක්ට දාගෙන යන්න පුළුවන් කොයි හරි යනකොට. මේකේ මේ හරි බලන්න මේ ඊටාම තුනී ලෑල්ලක් මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේමයි මෙහෙම වහලා දැන් මෙහෙම තියෙන එක වහලා ඒක ලොක් කරන්න මෙන්න මේ විදිහට පොඩි මේ තියෙන පොඩි ලොක් එකක් මෙන්න මේ විදිහට භාවිතා කරලා තියෙනවා. මේ ක්‍රමයට මේක ලොක් කරන්න පුළුවන් මේකෙන්. ඒ වැටෙන්නේ නැතුව අරගෙන යන්න පුළුවන්. කොයි හරි මෙහෙම යනකොට මේ මේ වර්තමානයේ කීප දෙනෙක්ට මම කිව්වා මේ හෙප්පුවක් හදලා දෙන්න පුළුවන්ද කියලා. මොකද මේක මේ වෙනකොට භාවිතා කරන්න බෑ. හදලා දෙන්න පුළුවන් දෙනකොට මට මේ වඩු වැඩ කරන කීප දෙනෙක්ම කිව්වේ මේක සියුම් වැඩක්, මේක කරන්න අමාරුයි කියලා. හදන්න පුළුවන් ඕන තරම් ඇති. නමුත් මේක හදන්න අමාරුයි කියලා මේ සමහර අයට ලෑල්ලවත් හඳුන ගන්න බැරුව මේ ආලෝකයට හොඳට පේනවා නම් ඔබට මේක ආලෝකයේ මේ ලෑල්ල හරහා යනවා කියන එක මේ පිටපැත්තේ ඉඳලා බලන මට පේනවා. එතකොට මේකට මේ පාවිච්චි කරලා තියෙන මේ සියුම් මේ කොටස් මේවා ඔක්කොම ලෝහ කොටස් අතීතයේ හොඳ තාක්ෂණයක් අනුව නිපදවලා තියෙන නිෂ්පාදනය කරලා තියෙන හෙප්පුවක් කියන කාරණාව මේක දැක්කම අඳුන ගන්න පුළුවන්. ඉතින් අපේ රටේ මේ විදිහට හොඳ දියුණු තාක්ෂණයකින් යුක්තව මේ ගොඩක් වෛද්‍ය උපකරණ භාවිතා කරලා තියෙනවා. මම අරන් ආවා එක ඖෂධයක් විතරක් අරගෙන යන්න, එක ගුලියක් විතරක් අරගෙන යන්න භාවිතා කරලා තියෙන එකක්. මේක පිත්තල බලන්න මේ පියන. එතකොට මේකේ එක ඖෂධයක් විතරයි අරගෙන ගිහිල්ලා තියෙන්නේ. මේකට කල්ක මොන හරි ටිකක් ඔතලා මේක ඇතුලේ දාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම මේ වගේ දෙයක් ඕන නම් ආසාවට කාන්තාවකට ආභරණ පෙට්ටියක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්. කොහොම නමුත් මේ දෙකෙන් එකක්වත් මම නම් ඖෂධ දැමීම පිණිස භාවිතා කරන්නේ මම භාවිතා කරන්නේ නූතන උපකරණ. මේවා තමයි අපේ රටේ පැරණි වෛද්‍යවරු භාවිතා කරලා තියෙන්නේ. මේකත් මගේ සීයාගේ එකක්. ඉතින් මේ විදිහට අපේ රටේ පැරණි වෛද්‍යවරු විවිධ දේවල් අපේ වෙදකමේදී වෛද්‍ය උපකරණ භාවිතා කරලා තියෙනවා. මේ උපකරණ ගොඩක් බලනකොට ඒ වගේ තාක්ෂණය අපිට හිතා ගන්න බැරි මට්ටමේ ඒවා තියෙනවා. සහ සමහර දේවල් නිෂ්පාදනය කරනවා නම් වර්තමානයට උනත් ගැළපෙන විදිහට ඒක සකස් කරගන්න පුළුවන්. ඒක නිසා අපි අපේ පැරණි උරුමයන් රැකගෙන අපේ අලුත් පරපුරට ඒව දායාද කරන්න අපි අතීතේ මෙහෙම දේවල් තිබ්බා කියලා අපේ අලුතෙන් එන පරපුරට දැනගන්න මේවා රැක ගන්න උත්සාහ කළ යුතුයි. ඒත් එක්කම අපේ වෛද්‍යවරු අපේ දේශීය වෛද්‍යවරු හොඳ ආකාරවම දන්න දෙයක් තමයි අපේ තියෙන දේවල් රැකගත්තොත් තමයි අනාගත පරපුරට මේ දේවල් දායාද කරන්න පුළුවන් කියන කාරණාව. ඉතින් ඔයාලා යමක් දැනගන්න ඇති කියලා හිතනවා. මම නැවතත් එන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාගේ යාළුවන්ට නෑයන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා.